selfless. hello welcome back අද vlog එක මම ලංකාවේ ඉඳන් ඉටලි වලට fly කරපු journey එක ගැන මේක මගේ පළවෙනි flight experience එක ඒ වගේම මම ඉටලි වලට යන්නෙත් first time මම ඊට කලින් fly කරලා නැහැ okay back to topic මගේ යාළුවෝ දෙන්නයි ගෙදර අයයි මාව drop කරලා එයාලට goodbye කියලා මම ගියා check in වෙන්න මේ පටන් ගත්තේ happy journey එකක් වුණත් ලංකාවේ මගේ ළඟින් ඉන්න අයගෙන් ඈත් වෙනවා කියන එක මට ගොඩාක් ලොකු දුකක්. ඉතින් මම දුක හංගගෙන මේ journey එක පටන් ගත්තා. ගේට් එක ඕපන් වෙන්න ටිකක් වෙලා තියෙන නිසා මම duty free එකේ පොඩක් ඇවිද්දා. ඊට පස්සේ ගේට් එක හොයාගෙන ගියා. මගේ ගේට් එක තිබ්බේ ඇත්තටම කිව්වොත් හෙන දුරක. ගේට් එක ඕපන් වෙන්න තවත් වෙලා තියෙන නිසා මම මගේ යාළුවෙක් එක්ක ගොඩාක් වෙලා කතා කරගෙන හිටියා. මගේ ෆ්ලයිට් එක ටිකක් ඩිලේ වුණ නිසා මට ටිකක් වෙලා ඉන්න වුණා වෙයිටින් ඒරියා එකේ. පස්සේ මම බෝඩ් වුණා. මම මේ යන්නේ ශ්‍රී ලංකාවට ඉටලි. මට ෆ්ලයිට් දෙකක ජර්නි එකක් තියෙනවා. ඒ වගේම පැය 3ක ට්‍රාන්සිට් එකකුත් තියෙනවා. මගේ ෆස්ට් ෆ්ලයිට් එක තියෙන්නේ කොළඹ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳන් ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. මම ෆ්ලයි කරන්න තෝරගත්තේ එමිරේට්ස් එයාලයින් එක. ඇත්තටම එයාලගේ කස්ටමර් සර්විස් නම් සුපර්බ්. මේ වෙලාවේ නම් ඇත්තටම හිතට මොකද්ද දුකක් දැනුණා. ඇත්තටම ලංකාව දාලා යනවනේ කියන එක ඒකත් සෝලෝ විදියට. හැබැයි මම මේ යන්නේ හොඳ ගමනක් හොඳ ජර්නි එකක් නිසා මම හැමදේම පොසිටිව් විදියට හිතුවා. CMB to Dubai වලට පැය 3මාරක ජර්නි එකක් තියෙන නිසා මම වින්ඩෝ සීට් එකක් එමිරේට්ස් ඇප් එකේම බුක් කරගත්තා. ඒ වගේම එන්ටර්ටේන්මන්ට් වලට මොනවද කරන්න කියලාත් මම ප්ලෑන් කරගත්තා. normally මම මියුසික් වලට ගොඩාක් කැමති කෙනෙක්. ඉතින් මම ඉස්සලම හිතුවා මේ ෆ්ලයිට් ජර්නි එකේ මියුසික් කියන්නේ සාමාන්‍ය මයින්ඩ් එක රිලැක්ස් වෙන්න පුළුවන් දෙයක් නිසා හිතට බයකුත් දැනෙන්නේ නැති දෙයක් නිසා මම මේ ගමන මේ මියුසික් වලින් ස්ටාර්ට් කරනවා කියලා. ඉතින් මම එමිරේට්ස් ඇප් එකේ ඇඩ් ටු ලිස්ට් එකක් හදලා මම ආස දේවල් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් අපිට මීල් එක හම්බුණා. ඇත්තටම අපිට තිබ්බ ලන්ච් එක. ඉතින් ඒකේ මීල් ඔප්ෂන්ස් දෙකක් තිබ්බා. මම චිකන් සිලෙක්ට් කරගත්තා. මට මේන් කෝස් එක වීඩියෝ කරගන්න බැරි වෙලා කොහොම හරි එතන තිබ්බ සලාඩ් එක නම් සුපර් pasta and sweet corn and අපිට යාලා දුන්නා ඩිසර්ට් එකක්. ඒක හරිම රසයි. ඒක saffron වලින් හදලා තියෙන්නේ. මම කාපු රසම ඩිසර්ට් තිබ්බේ මම හිතන්නේ මේ ෆ්ලයිට් ජර්නි එකේද කොහෙද. ඔයා ෆ්ලයිට් ෆුඩ්ස් ෆෑන් කෙනෙක් නම් ඇත්තටම ඔයා දන්නවා ඇති ෆ්ලයිට්ස් වල තියෙන කෑම වල රස. ඉතින් මේක මගේ ෆස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක වුණත් ඇත්තටම කෑම නම් සුපර්බ්. ඊට පස්සේ මම ඩිසයිඩ් කරලා තිබ්බ ෆිල්ම් එකක් බලනවා කියලා. ඉතින් මම බැලුවේ මෙන්න මේ ෆිල්ම් එක. ටයිම් එක යනවා පොඩ්ඩක්වත් තේරුනේ නැහැ. මොකද මම ફોකස් කරලා තිබ්බේ එන්ටර්ටේන්මන්ට් වලට ගොඩාක් ලොකු තැනක් දෙන්න. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැයකට වගේ කලින් අපිට ස්නැක් එකක් හම්බුණා. ඒ ටයිම් එකේදී අපිට ටී ඕ කොෆි කෝල්ඩ් හෝ හොට් විදියට ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මම හොට් කොෆි එකක් ගත්තා. මම කොෆි බොන්න ආස නිසා. ෆ්ලයිට් එකේදී නිදා ගන්න පුළුවන් කිව්වට මම නම් නිදාගත්තේ නෑ. මට හැම මූඩ් එකක් තිබ්බේ නෑ. මට ඕන උනේ ඒ ටයිම් එක හොඳට ස්පෙන්ඩ් කරන්න. ඉතින් මම නිදාගත්තේ නෑ. මම මගේ ස්නැක් එක එන්ජොයි කරන ගමන් ෆිල්ම් එකේ ඉතුරු ටික බැලුවා. ඇත්තට මේ ෆිල්ම් එක සුපර්බ්. ඒකත් කැබින් ක්‍රූ එකක් ගැන තියෙන ෆිල්ම් එකක්. ෆ්ලයිට් එකේ යද්දී ඒ ෆිල්ම් එක බලද්දී මට වෙනම එක්ස්පීරියන්ස් එකක් හම්බුණා වගේ හිතුණා. ඔයා ෆ්ලයි කරන්න කැමතිම එයාලයින් එක මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඩුබායි වලට ලෑන්ඩ් කරද්දී මම ඩුබායි දැක්කේ ඇත්තටම ගෝල්ඩන් කන්ට්‍රි එකක් වගේ. හැමතැනම ගෝල්ඩන් විදියට තමයි මට ඩුබායි පේනුනේ අහස උඩ ඉඳලා. ඉතින් මම කවදා හරි දවසක ඩුබායි වල ට්‍රැවල් කරනවා කියලා හිතාගත්තා. මොකද ඒක හරිම අමුතු වයිබ් එකක් තිබ්බ කන්ට්‍රි එකක් විදිහට මම ඩුබායි දැක්කා. ෆ්ලයිට් එක ටිකක් ඩිලේ වුණ නිසා මගේ ඊළඟ ෆ්ලයිට් එක චෙක් ඉන් වෙන්න පටන් අරන් තිබ්බේ. හැබැයි මම ටිකක් බය වුණා ගේට් එක ඕපන් වෙලාද කියලා. කොහොම හරි ගේට් එක ඕපන් වෙලා තිබුණේ නැහැ. චෙක් ඉන් නම් පටන් අරන් තිබුණා. මම හිතාගෙන හිටියේ ඩුබායි කුනාෆා චොකලට් ගන්න ඩුබායි එයාපෝට් එකෙන්. හැබැයි මට ඒකට ටයිම් එකක් තිබ්බේ නැහැ. මම ඉක්මනින් රිෆ්‍රෙෂ් වෙලා නෙක්ස්ට් ෆ්ලයිට් එකට චෙක් ඉන් වුණා. ගේට් එක ඕපන් වෙන්න 10 or 15 minutes වගේ තමයි තිබ්බේ මට මතක විදියට. ඊට පස්සේ මම බෝඩ් වෙන්න ගියා.
ගේට් එක හොයාගන්න ගොඩාක් ලොකු වෙලාවක් ගියේ නැහැ. මම දැන් මේ ඉන්නේ ඩුබායි වල ටර්මිනල් 3 එකේ. ඉතින් මගේ කනෙක්ෂන් ෆ්ලයිට් සිකියුරිටි චෙක්අප් එකෙන් පස්සේ මට ගේට් එක හොයාගන්න ඊසි වුණා. මොකද එක්කම තිබ්බේ එකම ලයින් එකේ නිසා. ඩුබායි ඉඳන් මම මේ ෆ්ලයි කරන්නේ ඉටලි වල රෝම් වලට. ඉතින් මේ ෆ්ලයිට් එකෙත් මම එමිරේට්ස් ඇප් එකෙන්ම සීට් එකක් බුක් කරගත්තා. my bad මම බුක් කරලා තියෙන්නේ ප්ලේන් එකේ තට්ට ළඟ සීට් එක. ඒ වුණාට ඉතින් දැන් කරන්න දෙයක් නැති නිසා මම හිත හදාගෙන ඒ පේන පොඩි view එක enjoy කරා. මෙනු කාඩ් එකත් ඊට පස්සේ අපිට හම්බුණා. ඊට පස්සේ මම ආයෙමත් මියුසික් අහන්න පටන් ගත්තා. ඩුබායි ඉඳන් ඉටලි වලට යන මගේ last flight එක පැය 5මාරක වගේ ජර්නි එකක් තිබ්බා. ඉතින් මම ඒ පැය 5මාරට මොකද්ද කරන්න කියලා කලින්ම plan කරගත්තා. ටික වෙලාවකට පස්සේ අපේ මීල් එක හම්බුණා. මේ මීල් එක ගැන නම් මම ඇත්තටම කියන්න ඕනේ මේක fantastic. මේක ඉටාලියන් ඩිනර් එකක්. මේක ඇත්තටම මාර perfect මාරම රසයි. මේ ඩිනර් එකටත් අපිට options දෙකක් තිබුණා beef or chicken. මම beef select කරාට beef ඒ වෙද්දී ඉවර වෙලා තිබුණ නිසා chicken තමයි මට ගන්න උනේ. මොකද මේක ගොඩාක් ලොකු සහ pack flight එකක්. ඒ නිසා මම හිත හදාගෙන chicken කෑවා. මම මුලින්ම බැලුවේ ජෙනාගේ Death of a Unicorn කියන ෆිල්ම් එක. මේක හරිම ඉන්ට්‍රෙස්ටිං ෆිල්ම් එකක්. ඔයා ෆැන්ටසි ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක මම highly recommend කරනවා. ඩුබායි ඉඳන් රෝම් වලට තිබුණ ෆ්ලයිට් එක ඒ වෙනකොට ටිකක් දුර ගිහින් තිබුණේ. ගොඩාක් ලොකු දුරක් ගිහින් තිබුණේ නැහැ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තව ගොඩාක් වෙලා තියෙන නිසා මම Doom 2 බැලුවා. I'm a fan of Hrithik Roshan, I mean big fan. ඉතින් මට යාගේ ෆිල්ම් එකක් දැක්කම බලන්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් මම Doom 2 බැලුවා. රෝම් වලට යන ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න කලින් අපිට මොන හරි soft drinks, liquors, juice වගේ දේවල් ඕඩර් කරන්න පුළුවන් free of charge. ඉතින් මම apple juice එකක් ගත්තා. ෆ්ලයිට් එක ඉටලි වලට ලං වෙද්දී sunset view එකක් තමයි තිබුණේ. ඉතින් මේ තියෙන්නේ view එක. මගේ first flight experience එක මම හොඳට enjoy කරා කියලා මම හිතනවා. මොකද මට කිසිම boring ගතියක් එපා වීමේ ගතියක් තිබුණේ නැති නිසා. Finally අපි රෝම් වල Fiumicino airport එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. immigration clear කරගෙන baggage ටික claim කරගෙන මම exit එකට ගියා. ඉතින් මේ journey එක මට හරිම පොසිටිව් ජර්නි එකක් වුණා. මේ වෙනකන් මගේ බ්ලොග් එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහට ඉටලි වල තියෙන ලස්සන vlogs බලන්න මාව subscribe කරලා තියාගන්න. Bye bye. See you all in the next vlog.